ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. එළඹෙන T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම් අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය සංවිධානය කර තිබෙනවා. එම තරඟ ජනවාරි 29, පෙබරවාරි 1 වනදා හා පෙබරවාරි 3 වනදා යන දිනවලදී පැවැත්වේ. සියලු තරඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වේ. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබෙනවා. එම කණ්ඩායම් මෙසේ: නායක දෂින් ශානක, පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ධනංජය සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත ජමීර, මතිෂ්‍ය වතිරණ, ප්‍රමෝද් මදුෂාන් හා ඒෂාන් මාලිංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම නුදුරේදී ක්‍රීඩා කළ T20 තරඟ 5 සලකා බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2ක් ජයගෙන ඇති අතර එංගලන්ත කණ්ඩායමද තරඟ 2ක් ජයගෙන තිබෙනවා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව subscribe කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.